දැන් ඔයාලගේ හිතේ සමහර කට්ටියගේ දැන් තාම ඉලක්කයක් නැද්ද ඔයාලගේ ඉලක්කයක්? සාමාන්‍ය පෙළ හොඳට සමත් වෙලා උසස් පෙළ හොඳට සමත් වෙලා කැම්පස් යනවා කවදා හරි දවසක මම මගේ ජීවිතේ මම මෙහෙම අධ්‍යාපනය සාර්ථක කරගන්නවා. අධ්‍යාපනය විතරක් නෙවෙයි ළමයි අපි ඇත්තටම අපේ ගති පැවතුම් වලින් අපේ හැදියාවෙන් ඒවලුත් අපි සම්පූර්ණ කරගන්න ඕනේ. බොහෝ දුරට සර්ව සම්පූර්ණ මිනිසෙක් වෙන්න ඕනේ. නිකන් ඉගෙනගෙන විතරක්ම මදි. කියන්නේ හොඳ යහපත් ගුණාංග. තව මිනිස්සෙක්ට උදව් කරන්න නිකන් සානුකම්පිත මිනිස්සෙකුත් වෙන්න ඕන ළමයි. මනුස්සකම් කියලා කියන්නේ අපි. මනුස්සකනුත් තියෙන්න ඕනේ. ඉගෙන ගත්තා විතරක්ම මදි. ඒ මනුස්සකනුත් හදාගෙන බොහොම අර පිළිවෙලට යන්න ඕන ගමනක්. දැන් ඔයාලා ළමයි තාම මේ මල් වගේ ළමයි තාම මේ චූටි ළමයිනේ. ඔයාලගේ අනාගතය එහෙම්මමයි තාම. ඔයාලා ලස්සනට ඔයාලගේ අනාගතය හදාගන්න ඕනේ පුතේ. ඔයා ඔයාටම කියලා ඔයාගේ වැලියුස් ඔයා හදාගන්න ඕනේ. ඔය এডুকেෂනල් ක්වොලිෆිකේෂන් කියන්නේ එක මාර වැලියු එකක්. ඒක කිසිම කෙනෙක්ට හොරකම් කරන්න බැරි ජුවල් එකක්. දැන් මගේ අධ්‍යාපනික සුදුසුකම මගේ මට ජුවල් එකක්. මම යන තැන මම ෂයින් වෙනවා. ඒක ඔයාලා ගන්න ඕන. ඔයාලටම හිතෙන්නේ නැද්ද මේ ඒ දේවල් ඇචීව් කරපු මිනිස්සෙක් ඔයාලට උගන්වනකොට පොඩි නැද්ද වෙන එකක්? සාමාන්‍ය පෙළ, උසස් පෙළ, කැම්පස් ඔය ඔක්කොමනේ. ඒතර ඔයාලට තියෙනවා පොඩි මේ ඩ්‍රයිව් එකක්. එහෙම කෙනෙක් තමයි මේ උගන්වන්නේ ඔයාලට. ඔයාලට පොඩි මොටිවේෂන් එකක්. දැන් අපි එළියේ තව ක්ලාසස් ගත්තොත් ඔයාලට තව රුපියල් 500ටත් ක්ලාසස් ඇති. හැබැයි ඔයාට මේ ක්වොලිටි එකට ටියුට් එකක් හම්බෙන්නේ නැතුව ඇති. සතියේ දවස් දෙකක් උගන්වන්නේ නැතුව ඇති. ඔයාට උගන්වන විදිය මීට වඩා වෙනස් ඇති. සමහර විට O level විතරක් වා ඉගෙනගෙන තියෙන කෙනෙක් වෙන්න ඇති. වැලියුස් දෙකක්, අවුට්පුට් දෙකක් එක්ක. පිටකොටුවට ගිහිල්ලා මැස්සෝ ඔක්කොම ඉන්න තැන හදන සරුවත් එකක් බොනවා. ගාන අඩුයි ඒකේ. ඊට වඩා හොඳ තැනකට ගිහිල්ලා අපි පිරිසිදුව හදපු බීම එකක් බොනවා. ඊට වඩා පොඩ්ඩක් ගන්න. ඒක පිරිසිදු වෙන්න පුළුවන්. ඒකේ ක්වොලිටි එක වැඩි වෙන්න පුළුවන්. ගුණාත්මක වෙන්න පුළුවන්. එහෙම තමයි. එඩියුකේෂන් කියන එක අපි හරියට ඉගෙන ගන්න ඕනේ. අපි ඒක ටියුෂන් පන්තියේද ඉස්කෝලේද ඒක අදාළ නැහැ ළමයි. අපි අපේ වැඩේ කරන්න ඕනේ. ටියුෂන් යන්න එපා. ටියුෂන් නවත්තන්න ඕන. ඇයි ඉතින් ඇයි ඒ කියන්නේ ළමයෙක් ඇවිල්ලා ටියුෂන් එකේ හොඳට ඉගෙන ගන්නවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කාටවත් තියෙන? කාටවත් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඔයාලා හොඳට ඉගෙන ගන්නවා මයි ක්ලාස් එකට ඇවිල්ලා. කාටවත් ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ. කැමති නම් යනවා. නැත්තම් ගෙවල් වලට එලා ඉන්නවා. ඔය ටියුෂන් යන්න එපා කියන කට්ටිය ඔය Facebook වල දාන කට්ටියගේ ළමයි තමයි ළමයින්ට ගෙවල් වලට ගෙනල්ලා හොඳට උගන්වනවා. ඒක ළමයි කැමැත්තක්. ඉතින් අපිත් ටියුෂන් ගියා. ඒ ඉතින් මං ආසයි යන්න. මට ටියුෂන් ක්ලාස් එකේ උගන්වන ගුරුවරයා ඒ උගන්වන එක මට හොඳට තේරුණ හින්දා මං ඒකේ අවුට්පුට් එකට කැමති හින්දා මං ගියා. A levels නම් මන් දන්නේ ටියුෂන් නැතුව ලංකාවේ කරන්න නම් අමාරුද? ඒ කියන්නේ අපේ කාලේ නම් කරන්න අමාරු ලා මොකද අපි ඉස්කෝලවල ඒ ටයිම් එකත් මදි සිලබස් කවර් කරන්න. අපි ආස දේවල් අපි කරනවා. අපිට ආසයි. ඉගෙන ගන්න ආසයි. ටියුට් එක අපි මේකට ආසයි. අපි මෙහෙම ලස්සන ඉගෙන ගන්න ආසයි දෙයක් යනවා.